Hi, good morning. ඉතින් දැන් මං ඉන්නේ ආයි වියෝසිටි මෝල් එකේ අදත්. දැන් අද යන්න මාත් එක්ක සෙන්ටෝස් අයිලන්ඩ් බලන්න. එහෙ තියෙනවා ලොකු ඇක්වේරියම් එකක්. අපි යන් ඒක බලන්න අද. ඉතින් මේකට කියන්නේ සිංගප්පූර් ඕෂනේරියම් කියලා. ඉස්සර මේක සී ඇක්වේරියම් කියලා තමයි තිබිලා තියෙන්නේ. පස්සේ ඒක 2025 අප්‍රේල් ඉඳලා මේ සිංගප්පූර් ඕෂනේරියම් කියන එකෙන් ආයෙ ඕපන් කරලා තියෙනවා. මේ තියෙන්නේ සෙන්තෝසා වලට වියෝසිටි මෝල් එකේ L3 එකෙන් තියෙන වියෝසිටි ස්ටේෂන් එක. මේකෙන් තමයි යන්නේ මොනෝ රේල්වේ එක සෙන්තෝසා වල තියෙන ස්ටේෂන්ස් තුනට. ඉතින් ඔන්න මං ආවා සෙන්තෝස් අයිලන්ඩ් වලට. මේ සෙන්තෝස් අයිලන්ඩ් වලට එන්නේ මොනෝ රේල් එකේ. මොනෝ රේල් එකේ එක තනි වේලක් උඩ තමයි යන්නේ. ඒක තමයි ආවේ. අපි දැන් ගිහිල්ලා බලමු මේ සෙන්තෝස් අයිලන්ඩ් වල තම මොනවද ඇවිදින්න තියෙන්නේ කියලා. ආ දැන් හිතාන් ඉන්නේ සිංගප්පූර් ඕෂනේරියම් එකට. ගිහිල්ලා බලමු ඒක. ලස්සනට මල්ලේ මොකද මේ සිංගප්පූර් වල තියෙන්නේ ගොඩක් ලංකාවේ තියෙන මල් ಜಾති නේ. මෙහි තියෙන ගොඩක් ඒවා තමයි මෙහෙත් තියෙන්නේ. මේ තියෙන්නේ සිංගප්පූර් ඕෂනේරියම් එක. මේ තියෙන්නේ සිංගප්පූර් ඕෂනේරියම් එක. මාරම ලස්සනයි. කියන අතුර ඉන්න ජෙලිෆිෂ්ලා. පළවෙනියටම හම්බුනේ ජෙලිෆිෂ්ලා. කැනන්බෝල් ජෙලිෆිෂ්. මාර ලස්සනයි ඒක. පේනවා නේද? මාරම ලස්සනයි. ෆයිටෙක් සීජෙලි. මම හිතන්නේ ඒගොල්ලෝ අරගෙන වැදගත් විතරයක් වගේ. Rubber strap sealant. Black sealant. මේ බලන්න තනි කරම ජෙලිෆිෂ් දාලා හදපු ලොකු ටැංකියක්. ඒකේ උඩින් එක එක පාට ලයිට් දානවා. එතකොට අර ජෙලිෆිෂ්ලාවත් ඒ පාටින් තමයි පේන්නේ. කොළ පාට තිබ්බලා දැන් නිල් පාට වුණා. මාරම ලස්සනයි. කියන්නේ මේ කැමරා එකෙන් පේනවට වඩා මාර ලස්සනයි. අපි ගිහිල්ලා බලමු තව ඉස්සරහට. මේ බලන්න. එතන හදලා දෙන අර ඉස්සර අර පොසිල වෙච්ච අය. ඒගොල්ලෝ.
Cosas malas pasan. Apa-apa. Cosas solas, Pepe. It's climbing up the tree. I from really. That's how they treat themselves. මෙන්න ශාක්ලයින් ලොකු ටෑන්ක් එකක් හම්බුණා. දැන් ඉන්නේ අන්ඩර්වුඩ් ටනල් එක. ඒ කියන්නේ අර කලින් මම පෙන්නුව ෂාක් ටැංක් එක මැද්දෙන් තියෙනවා ටනල් එක. මේ බලන්න. මෙයා තමයි මෙතන මේ ලොකුම ෂාක්. මඩුවේ නෙමෙයි මඩු වගේ මම දන්නේ යාගේ නම මේ බලන්න මුහුදු ආන්දු මේ ඉන්න කෙනෙක් ඉන්නවා ගුහාවල් යෝදාන් ඉන්නවා මෙන්න මේ ටැංකිය උදාහරණය කනෙක්ට් මේ ලයිව් සර්වර් ඒක ලස්සන හදනවා. I was a එයාගේ ටැංක් එක ලස්සනට හදනවා කොරල් තියලා. මේ බලන්න ලස්සන කොරල් චුටි මාළු. මේ බලන්න. මේ බලන්න ලයන් ෆිෂ්ලා. මේ වගේ ලොකු ලයන් ෆිෂ් එකක් නැත්තම්. මොකද ලංකාවේ ස්නෝපින් එහෙම කරලා දැකලා තියෙන චූටි අය. මේ වගේ ලොකු අය නම් දැකලාම නැහැ. මේ ලස්සනයි. මේ ඉන්න රේස ෆිෂ්ලා බලන්න ඒක ඉන්නේ. නිකන් මේ ගල්වල ඉන්න නිකන් පත්තේ වගේ જાතියක. ඒ කියන්නේ මම දන්නේ ඒවා කියලා. ඒගොල්ලන් පණ. සමහර ලස්සන ඉන්ටර්නෙට් වලින් තියෙනවා. BDC brother.
clown fish. ඒක ලස්සනයි. ඒක ගොඩක් ආස මේ ඔය කොරල්ස් වල තමයි ඉන්න තමයි. මෙන්න මේ වගේ තමයි ඒගොල්ලෝ ආස. මේ බලන්න. මේක කියන්නේ ඕපන් ඕෂන් කියලා. මාරම ලස්සනයි. අඩුවකින් ශාක්ස්ලා චූටි මාළු මාර ගොඩක් අපි ළඟට කියලා බලමු. මේ බලන්න. බලන්න මඩුව යන විදිය කුරුල්ලෙක් වගේ තනි කරමු. ඔය කරේ අර කෙලියකට යනවා ලස්සනයි ඒක. තනි කරම අහසේ කුස්සුත් යමනවා. නරත්තන ඇතින් මට වෙනවා ලොකු මඩුවෙක් යනවා. මේ ෂාක්. මම මෙතන ඒ ලොකු ටැංකිය ඉස්සර ඉඳගත්තා. ඒක මාරම ලස්සනයි. ඊගොල්ලෝ බලන් ඉන්න හිතෙනවා. බලන්නකෝ. මාර ලස්සනයි ඒක. මේ බලන්න අපි ප්ලාස්ටික් පොලිතින් වගේ මොකකට දාපුවාම මේ වගේ තමයි. රතන ඉන්නා වගේ ලස්සන මාළු තමයි අපේ රටට නැති වෙලා යන්නේ. මේ බලන්න මේ ටැංක් එක. Apa nih? Ini aku mudu adik. Lagi marah saya jalan.
මේ බලන්න. මේ බලන්න මෙහෙ මේ කොරල් පාර හදන්න කරන වැඩ. කියන්නේ මේ වගේ ඒවා දානවා. මේ බලන්න තව අන්ඩර්වෝටර් ටනල් එකක්. මේ බලන්න. ප්ලේන් එකක් යනවා. එහෙනවත් දන්නේ නැහැ කියන එක. මේ බලන්න මේගොල්ලෝ මේ ටැංකියක් ඇතුලේ හදලා තියෙනවා ලොකු පිළිච්ච නැවක් වගේ එකක්. මේ බලන්න. මේ ටැංකියක පින්නම් PVC දාලා මාර ලස්සනයි. මේ බලන්න. ලිමිට්ලස් සබ්මර්සිබල් කියන්නේ මෙන්න මේකට. මතකද අර මේ ටයිටන් කියලා එකක් මුහුද යටට පුරලා ගියා. අන්න ඒ වගේ එකක් තමයි මේක. ඒ කියන්නේ ඒ වගේ කියන්නේ ඔය මුහුදු ගවේෂණය කරන්න ඒ වගේ ඒවාට තමයි මේවා හදන්නේ. මේ බලන්න ජෙලිෆිෂ්ලා තව චූටි ටැංකියක්. මේ ජෙලිෆිෂ්ලා සාමාන්‍යයෙන් කඩලට ඇතරන් විතර. Thank you. ඉතින් මං සිංගප්පූර් ඕෂන් ඒරියම් එකෙන් ඔක්කොම ටික බලලා එළියට ආවා. දැන් ඉන්නේ මෙතන එළියේ. මේ තියෙන්නේ මේ සෙන්තෝසා වලට එන්න කේබල් කාසුත් තියෙනවා. මං කලින් ලොකේට් කිව්වා මේ තියෙන්නේ ඒක. රතනින් තමයි පටන් ගන්නෙ. හාබර් ෆ්‍රන්ට් එකෙන්. බලන්න මාර ලස්සනයි. සිංගප්පූර් ඕෂන් ඒරියම් එක ඇත්තටම මාරම ලස්සනයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම එන්න කියන්නේ ඒක මාරම ලස්සනයි. ආයේ ගියාම එන්න හිතෙන්නේ නැහැ එළියට. මේ බලන්න ලෙගෝ වලින් හදලා තියෙනවා I love Singapore කියලා SG. මේක නම් තනිකරම ලෙගෝ වලින් හදලා ඉන්නේ. ලෙගෝ ෂොප් එකක් තියෙනවා මෙතන. ඉතින් ඕෂන් ඒරියම් එකේ vlog එක ඉවරයි. ඉතින් thank you මේ vlog එක බලන් හිටියට අදත් අඩුපාඩු ඇති ගොඩක්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මගේ මොනවද තියෙන අඩුපාඩු කියලා. අනිවාර්යෙන් හදාගෙන ඉස්සරහට තවත් ලස්සනට ඔයගොල්ලන්ට vlogs ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.